Bubs Tunes. කොහෙ දාලද මන්ද මේ සිල් රෙද්ද? කොච්චර නම් බැලුවද? කොහෙද? මේ අහලකවත් නෑ නෝවේ. පద్ම අල්මාරිය පුරාම නොයිවසිල්ලෙන් තමන්ගේ අනිත් සිල් රෙද්ද හෙව්වා. කොහෙ දාලද මන්දා? තාවම හම්බුනේ නම් නැහැ. ඔය අතරේ තමයි එයා ගොඩක් ආසාවෙන් පරිස්සමෙන් අරන් තියපු මල් චීතරෙද්ද එයාට හම්බු වෙන්නේ. හානේ මේ මං ආසම චීතරෙද්ද නේද? අපේ අම්මා මට මේක දුන්නේ මං කෙල්ල කාලේ. තවමත් මේ රෙදි කෑල්ල බොහෝම ලස්සනට තියෙනවා. මං කොච්චරනම් මේකට ආස වුණාද කියනවනම් මේකෙන් ඇඳුමක් මහ ගන්නවත් මගේ මනාපයක් තිබුණේ නෑනේ. අම්මා දුව මෙහාට එන්න. අම්මා මොකෝ මේ කාමරේ කරන්නේ? හානේ අම්මා මේ චීතරෙද්ද පුදුම ලස්සනයිනේ. ඕක බොහෝම පරණයි දුවේ. ඒත් බලන්නකෝ අලුත් පාටට තියෙන විදිහ. ඕක මට අපේ අම්මා ඒ කියන්නේ වගේ ආච්චි බොහෝම ඉස්සර තෑගි කරපු එකක්. එහෙමද? ඉතින් ඇයි අම්මා මේකෙන් ගවුමක් මහගත්තේ නැත්තේ? අම්මට ඒක ලස්සනට තියෙයි. කොහෙද ඉතින් චීතරෙදි කෑලේ ලස්සන නිසා ඒක කපා දානවට මං මනාප වුණේ නෑ නෝවේ. එහෙම හිතන එකෙත් වරදක් නැහැ. මේක පුදුම ලස්සනක් නේ. අම්මයි දුවයි කතාවට වැටුණා. තමන්ගේ දුවත් මේ මල් චීතෙට ගොඩක් ආස වුණ බව පද්මට තේරුම් ගියා. මේක නම් යස අපූරු මෝස්තරයක්. ගවුමක් මැහුවොත් නම් පංකාදුවට තියෙයි. කොහෙද? අම්මා මේකට තියෙන්නේ පුදුම ආසාවක්නේ. ඒ බව දැනත් මට මේ මල් චීත්තේ ඉල්ලන්න බැහැනේ. පද්මාගේ දුව එහෙම හිතුවා. ඔහෙ පලයක් මේ පත්තරේ පුරාවට තියෙන්නේ පාතාලේ උන්ගේ වෙඩිතියා ගැනිල නොවෑ. මෙහෙම තවත් ටික දොහක් ගියොත් උන් වෙඩිතියාගෙනම පාතාලේ ඔක්කෝම මැරිලා යයි. අවිගත්තෝ අවියෙම නහි කියලා තියෙන්නේ කට ගහනවටයයි. ඒකත් නරක නෑ ඉතින්. කාලය ගත වුණා. දුවගේ උපන්දිනයත් ළඟම එන බව පද්මාට මතක් වුණා. ඔහේ තවම කහට එක බීලා නෑ නොවේ. ඕක ඇල්වෙයි. ඒ ඩිංගට මට අමතක වුණා නොවෑ. මන් නොදන්නවද ඔහෙගේ මතක ගැන? ඒක නොවෙයි. ගෙදේගේ උපන්දිනෙත් ඕන් ළඟ මේනවා. හැබැයි අපි මොනවද මෙදා පාර දරුවට දෙන්නේ? කෙලි මොනවටද බං ආස? මාත් කල්පනා කළා. ඔහේ දැකලා තියෙනව නේද අර අපේ අම්මා දුන්න මල් චීතරෙද්ද? මං අර අල්මාරියේ දාන් පරිස්සමට තියන් එන්නේ. ඕ ඉතින් දවසක් කෙලිය ඕක දැකලා බොහෝම ආස වුණා. මං හිතුවේ ඒකෙන් කෙලිට ගවුමක් මහලා දෙන්න. ඌහේ ගවුම් මහන්න දන්න එකක්කෑ. ඔන්න ඔහේ රෙදි කෑල්ල නාස්ති නොකර ඉන්දි. ඔහෙට විකාරද? දැන් කවුද කීවේ මං ගවුම් මහන වගක්? ඇඳුම් මහන පාටලී නගාට කිව්වහම අලුත් මෝස්තරයකට පංකාදුවට ගවුමක් මහලා දෙයි. ඒක මිසක්කා. එහෙමනම් කල්ලතුව චීත්තේ පාටලි නගාට ගිහින් දුන්න නම් හොඳයි. ඒකට දැන් සරුයි. මැහුන්ගේ තුන් වැඩයි හැටත් උඩින්. ඔහේ කොහොමද ඔච්චර විස්තරයක් දන්නේ? මට කඩපිලේදි ඒකගේ මනුස්්‍යයා දවසක් හම්මු වෙලා විස්තර කිව්වා. ඒකෙනුයි මාත් දැනගත්තේ. ඒකත් එහෙමද? කතාවුණු විදිහටම පද්ම ගවුම මහගන්න පාටලි හම්බු වෙන්න ගියා. පාටලි නගා වැඩ වගේ
අනේ ඔව් පද්මක්කේ මේ ටිකේ යහමින් වැඩ ටිකක් තියෙනවා. ඒක හොඳයි. නගා කොහොමත් මහන්න සූරයිනේ. පද්මක්කා මොකෝ මේ තකහණියක් මේ පැත්තේ? අපේ දුවගේ උපන්දිනේ එනව නගා. මම මේ ගවුන් රෙදි කෑල්ලක් ගෙනාවා. නගාට පුළුවන් නේද කෙල්ලට හැඩට මේකෙන් ගවුමක් මහලා දෙන්න? අනේ ඕක මොකද්ද? මං කරලා දෙන්නම්කෝ. පද්ම පාටලීට ගවුම මහන්න චීත්ත රෙදි කෑල්ල බාර දුන්නා. දවසින් දවස ගත වෙලා පද්මගේ දූගේ උපන්දිනේ දවසත් උදා වුණා. සුබ උපන්දිනයක් දුවේ. බොහොම ස්තුතියි අම්මේ. සුබ උපන්දිනයක් දුවේ. බොහොම ස්තුතියි තාත්තේ. මෙන්න අපෙන් දුවට පුංචි තෑග්ගක්. ඕකත් බලලා එන්න. මං කිරිබත් හැදුවා. ඒව කාලම ඉස්කෝලේ යන ලෑස්ති වෙන්න පුළුවන්. හරි අම්මා. මේ මොනාද? මට බලනකම් ඉවසිල්ලක් නැහැ. හරි බලන්නකෝ දුව කැමති වෙයි. හානේ මේ අර අම්මගේ මල්මල් චීත්ත රෙද්දනේ. හරිම ලස්සනයි මේ ගවුම අම්මේ. අම්මටයි තාත්තටයි ගොඩාක් ස්තුතියි. මේක ගොඩාක් ලස්සනයි. ඔන්න ඔහොමයි පද්මගේ දුවට එයාගේ උපන්දිනයට එයා ආස කරන විදිහේ ලස්සන තෑග්ගක් ලැබුණේ. අම්මලා තාත්තලා හැම වෙලාවෙම බලන්නේ තමන්ගේ දරුවන්ගේ සතුටනේ. ඉතින් තමන් ඒ මල් චීත්තයට කොච්චර ආස වුණත් දුවත් ඒකට කැමති බව දැනගත්තහම එයාට ඒක තෑගි කරන්න පද්ම දෙපාරක් හිතුවේ නැත්තේ ඒ නිසයි. ගිහින් එන්නම්. අද කතාවත් අවසානයේ වෙනකම බලපු ඔයාට බොහොම ස්තුතියි. ඒ වගේම මගේ channel එක subscribe කරලා මේ වීඩියෝ එකට like එකක් comment එකක් දාලා ඔයාගේ යාළුවොත් එක්ක share කරගන්න අමතක කරන්න එපා. තවත් ලස්සන කතාවකින් නැවත හමු වෙමු. එතකන් සුබ දවසක්.